බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා අපිට රාගය වැඩි සිල් රකින්න අමාරු වෙනවා මොකද්ද කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පළවෙනි විකල්පෙ දීලා තියෙන්නේ ඔබට කෙල්ලෙක් දැක්කට පස්සේ නම් රාගය ඇති වෙන්නේ ඒ විලාවට තමන්ගේ අම්මාව සීකරන්න. තමන්ගේ අක්කව සීකරන්න. ඒ ගෞරවය හිතට ආපු ගමන් රාගය තුනී වෙලා යනවා. දෙවෙනි විකල්පෙට බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව දුන්නා. තුන්වෙනි විකල්පෙට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දුන්නා. දැන් රාගය ඇවිස්සීලා ඇයි ෆෝන් එක නිසා යාළුවෝ මාළුවෝ කියන දේවල් නිසා රාගය ඇවිස්සීලා තියෙන්නේ. ගරු කළ යුතු කෙනාට ගරු කරන්නේ නැහැ. මව් සමාන ස්ත්‍රීන් ගැන පියා සමාන පුරුෂයන් ගැන කෙලෙස් සිතුවිලි හට ගන්නවා. අනුන් සන්තක ස්ත්‍රීන් ගැන කෙලෙස් සිතුවිලි හට ගන්නවා. ඊට පස්සේ ස්ත්‍රීන්ට ගරුණ කෙරුවට පස්සේ ওই නිවුස් වලට යන්නේ ප්‍රවෘත්ති වලට ස්ත්‍රී දූෂණ තමන්ට වෙදකම් කරන්න එන වෛද්‍යවරියට ගෞරවය නැති වෙනවා. බස් එකේ යන මගියාට ගෞරවය නැති වෙලා යනවා.